වෙච්ච පාට නිම්නයි නුඹ පාවෙලා වගේ හෙලෝ ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. අද අහස කළු කරලා පොඩ්ඩක්වත් අවුව නැති හරිම ලස්සන climate එකක් තමයි තියෙන්නේ. අද මම ඔයාලට අරගෙන ඉන්නේ unboxing වීඩියෝ එකක්. මගේ හස්බන්ඩ් ඉටලි ඉඳන් එවපු පාර්සල් එකක් තමයි මම අද unbox කරන්න හදන්නේ. මම හිතනවා ඔයාලත් මේ වගේ වීඩියෝස් වලට කැමති ඇති කියලා. ඒ නිසා මට හිතුණා මේකත් ඔයාලා එක්ක share කරගන්න. සීකාගෝ එකෙන් තමයි මේ බඩු ටික එවලා තිබ්බේ. මේ තියෙන්නේ එක බොක්ස් එකක්. මේක නම් මේ හස්බන්ඩ් එහෙ යූස් කරන්න කියලා ගත්ත ස්කූටර් එකක්. මේක ඉලෙක්ට්‍රික් එකක් charge කරලා තමයි යූස් කරන්න තියෙන්නේ. ඔය තියෙන්නේ හැන්ඩල් එක වගේ. ඒක අල්ලගෙන කකුල් දෙක තියාගෙන යන්න තියෙන්නේ. මම දන්නේ නැහැ හරියටම යූස් කරන විදිය. එයා දැන් ඇවිල්ලා මේක අන්බොක්ස් කරාට පස්සේ මම ඕගලන්ටත් පෙන්නන්නම් මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ ස්කූටර් එක ලංකාවෙත් තියෙනවා. අපි ගිය අවුරුද්දේ ගාල්ලේ ගිය වෙලේ ගාල්ලෙදිත් අපි දැක්කා ෆොරිනර්ස්ලත් මේක පදිනවා දැක්කා. ලංකාවෙත් බොයි කෙනෙක් මම මේ වගේ එකක් පැදගෙන යනවා දැක්කා. මං හිතන්නේ දැන් මේවා ලංකාවේ තියෙනවා ගන්න. මං හස්බන්ඩ් ආවහම මේක අන්බොක්ස් කරාට පස්සේ ඔයාලට පෙන්නන්නම්. මේක ඉතාලියේ නම් ගොඩක් අය හෙට මෙහෙට යන්න පාවිච්චි කරනවලු. මේ තියෙන්නේ අනිත් බොක්ස් එක කිලෝ 25ක බොක්ස් එකක් තියෙන්නේ. මේක සීකාගෝනේ ආවේ මාස 3ක් විතර ගියා. එයා දැම්මට පස්සේ මෙහෙට එන්න. ඒ හින්දා දැන් මේකේ තියෙන්නේ මොනවද කියලා ඇත්තටම හස්බන්ඩ්ටත් මතක නෑ කිව්වා. අපි දැන් අන්බොක්ස් කරලා බලමුකෝ. හස්බන්ඩ් දැන් වැකේෂන් එන්න ළඟයි. ඉතින් අපේ රිලේෂන්ස්ලට එයාගේ යාළුවන්ට එහෙම දෙන්නත් එක්ක තමයි මේ බඩුව එවලා තියෙන්නේ. අපි එහෙනම් බලමුකෝ මේකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මාස්මෙලෝස් පැකට් එකක්. මේ බිස්කට් එකක්. මේක ටිකක් ඕරියෝ බිස්කට් එක වගේ කියලා තමයි කිව්වේ. ඊළඟට බටර් කුකීස් එකක් එවලා තියෙනවා. මේ බිස්කට් එකත් හරිම රසයි. මේ කලින් පෙන්නුම් බිස්කට් එකෙන්ම තව එකක්. පාස්තා පැකට් එකක් එවලා තියෙනවා. මේ බොක්ස් එකේ ගොඩක්ම තියෙන්නේ පාස්තා පැකට්. ඔය මේ වගේ පාස්තා පැකට් ගොඩක් මේකේ තියෙනවා. මම නිකන් පෙන්නගෙන යන්නම්. මේ වෙන ඩිසයින් එකක ඒකෙනුත් දෙකක් එවලා තිබ්බා. මේ තවත් ඩිසයින් එකක් ඒකෙන් එකක් තිබ්බා. මේක එක බ්‍රෑන්ඩ් වලින් එවලා තියෙනවා. මේවා ඔක්කොම පාස්තා එක එක්කෙනාට දෙන්නත් එක්ක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ ටොෆී පැකට් එකක්. මේ බ්‍රෙඩ් ක්‍රම්ස් පැක් එකක් එවලා තියෙනවා. මේ ජුජුස් පැකට් එකක්. එක පාටින් ජුජුස් තියෙන්නේ. මේකත් පොඩි ටොෆී පැක් එකක්. තව බ්‍රෑන්ඩ් එකකින් ජුජුස් පැකට් එකක් මේක. ඉස්සෙල්ලා පෙන්නුව ටොෆී පැක් එකෙන්ම තව එකක් තියෙනවා. මේ තියෙන්නේ ගමී බෙයාස්. මේක පාටි මික්ස් කියලා තියෙන්නේ. එක ඩිසයින් වලින් තියෙන්නේ ගමී බෙයාස් වර්ග. මේ බ්‍රෑන්ඩ් එකෙන් බිස්කට් වර්ග දෙකක් එවලා තියෙනවා. එකම බ්‍රෑන්ඩ් එකෙන් වයිට් චොක්ලට්ුයි ඩාර්ක් චොක්ලට්ුයි මේක. ස්පැගටි එකක් තියෙනවා. ස්පැගටි ටිකක් වැඩිපුර එවලා තිබ්බා. මේ තියෙන්නේ ජූස් පැකට් 6ක් තියෙන පැක් එකක්. මේක පීච් රස ජූස් එකක් තමයි මේකේ තියෙන්නේ. ඔන්න ඔය සයිස් පැක්ස් 6ක් ඒ බොක්ස් එක ඇතුලේ තියෙනවා. මේ තව ඩ්‍රින්ක්ස් පැක් එකක්. මේක පෙයාස් රස එකක්. මේ තියෙන්නේ ඕට්ස් වලට එහෙම දාලා කන්න පුළුවන් චෙරි වේලපුවයි කජුයි තියෙන්නේ මේකේ. තව මාස්මෙලෝස් පැකට් එකක් තියෙනවා. දැන් අපි බලමු මොනවද සෝස් වර්ගය වල තියෙන්නේ කියලා. මේ තියෙන්නේ බාබකියු සෝස් එකක්. මේ තියෙන්නේ ටොමැටෝ කෙචප් එකක්. තව මයෝනීස් එකකුත් එවලා තිබ්බා. මේ තියෙන්නේ අන්තිම එක. මේක ජූස් පැක් එකක්. මේකේ පැකට්ස් 14ක් ජූස් පැකට් තියෙනවා. මික්ස් ෆෘට් ජූස් තමයි තියෙන්නේ. මේක තමයි මෙතන තියෙන බරම එක. බර වැඩියෙන්ම ගිහිල්ලා තිබ්බේ මේ ජූස් එකටයි පාස්තා පැකට් වලටයි තමයි බර වැඩියෙන්ම ගිහිල්ලා තිබ්බේ. මෙන්න මේ වගේ ජූස් පැකට් 14ක් තමයි මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ. මම ඕගලන්ට පාස්තා පැකට් ඔක්කොම පෙන්නුවේ නෑ. ඔක්කොම පෙන්නන්න ගියොත් බෝරින් වෙන හින්දා. මේ තියෙන්නේ අන්බොක්ස් කරාට පස්සේ බොක්ස් එක ඇතුලේ තිබ්බ බඩු ඔක්කොම
මෙතන වැඩි හරියක්ම තියෙන්නේ පාස්තා, ස්පැගටි පැකට්, ඊට අමතරව ජූස් වර්ග, ස්වීට්ස්, බිස්කට් ඕවා තමයි මෙතන තියෙන්නේ. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා මං හිතනවා. එහෙනම් මං අදට ගිහිල්ලා අලුත් වීඩියෝ එකකින් එන්නම්.